වෙල්කම් ටු රැන්ඩම් ගේම්. අදත් එකතුලා ඉන්නේ වෙස්ටර්න් ගන් ෆයිට් කියන ගේම් එකත් එක්ක. හරිද? මේ ගේම් එක මේ ගෙනාවේ පාර්ට් 3. හරිද? එක පාර්ට් 5 එකෙන් ඉවර කරමු. හරිද? අලුත් ගේම් එකක් මම ළඟදිම ගේනවා. හරිද? මේකේ තියෙන අපිට මේකේ ඉන්න පොඩි මහත්තයෙක් ඉන්නවා. මේ මහත්තයාගේ අශ්වයෙක් ඉන්නවා. එයා ඉන්න දුර පළාත් එක. අපිට තියෙන අශ්වයාව එක්කන් එන්න. හරිද? හරි, එහෙනම් ඉතින් අපි ගේම් එක පටන් ගමු. හරිද? ගේම් එක දිගටම බලන්න. හරිද? සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. හරිද? නිකන් ඔය ඉන්නපා. හරිද? සබ්ස්ක්‍රයිබ් පාරක් එහෙම දාන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. හරිද? අපි පවුන නේ බං. ගේමක් ගහන්න ඕනේ අපි. හරිද? එහෙනම් ගායිස් අපි ආවා මේ මහත්තයා ගාවට. හරි, බලමු මොකක්ද කියන්නේ කියලා. හරි, යා කියන්නේ අපිට යාගේ අර අශ්වයා ගෙනත් දෙන්න කියලා. හරිද? ඒ අශ්වයා ලොස්ට් කියන්නේ නැති වෙලාලු. හරිද? හරි, එහෙනම් අපි ගෙනත් දෙමු. හරි, යන් එනවා වැඩේට. අපේම කොල්ලෝ නේ පොඩ්ඩක් ඉතින් ගමේ උන්ට පොඩ්ඩක් උදව් කරන්න ඕනේ. හරිද? ඉතින් ගම්මේකේ පින්වත් කකා ඉන්න බෑ. හරිද? හරිද? මම විදිය කතා කරන්නේ. හරිද? එහෙනම් අපි මේ ගේම් එක ගහමු. හරිද? හරි, එහෙනම් පොඩ්ඩක් බලන් ඉන්නකො මොකද වෙන්නේ කියලා ඉස්සරහට. කොහොමද ඉතින් අපේ ගමේ මැප් එක කොහොමද හදන්නේ? ඉන්නේ අපි ඉන්නේ කොහෙද? ටිකක් ඉන්න හරියට කරන්නේ. හරි, ඔන්න අපි තැනට ඇවිල්ලා ඉන්නේ. හරිද? දැන් අපි තැනට ඇවිල්ලා ඉන්නේ. කො බලමු අශ්වයා කොහෙද? කඳුලෙත් නෑ. එහෙනම් කොහෙද? මට සිරි මේ ඉන්න අශ්වයා. බ්‍රදර් කොහමද? යන්නේද අපි? යම්. අර යන් පාවී ඈතට යන් කිලි යන්. යමම් පුතා, මෙල්ල පුතා. යම මං පුතා ගාවට යම. එකයි යනවා. හරිද? නාඩ ඉඳි.
ඔන්න එහෙනම් බොසා ළඟටම ගෙනාවා. හරිද? ඔන්න එහෙනම් ඔයාගේ ඉන්න ඔන්න හාම් පුතා ඉන්නවා. තෑන්ක්ස් මචං. ගොඩක් ස්තුතියි යමන් පුතා. හරි. එහෙනම් අපි ගේම් එක අදින් ඉවර කරනවා. හරිද? මේ පාර්ට් 3 ඉන්වෙස්ටර් ගන්න එක. හරිද? පාර්ට් 4 එකක් ගේනවා. එකත් එනකම් බලාගෙන ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් බයි.